අම්පය කරපු වැඩේට රසල් ආනල්ට යකානා ගියෝ අපි දන්නවා ඉතින් ඊ දවසේදී පැවතුණා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පළවෙනි එක්දින තරගයේ ඉතින් අවසානයේ තාමත් තියුණු තරගයක් බවට පත් වුණා පාකිස්තාන කණ්ඩායමට හැකියාවක් ලැබෙනවා ලකුණු 6කින් මේ තරගයේ ජයග්‍රහණය ගන්න. තරගය ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙම පාකිස්තානයේ ලකුණු 299ක් ලබා ගන්නවා කඩු 5ක් දෙවියර නමුත් එක වෙලාවක ඔවුන්ගේ කඩලු 4ක් ලකුණු 95කට දැවි ගිහිල්ලා ඉතාමත් අසරණ වෙලා හිටියේ. නමුත් ඊට පස්සේ ලකුණු 138ක් සල්මන් ආගා සහ හුසයින් තලත් එකතු කරනවා. ඊට පස්සේ සල්මන් ආගා සහ නවාස් ලකුණු 66ක් එකතු කරනවා. ඉතින් මේකත් එක්කම තමයි උන්ට හැකියාවක් ලැබෙන්නේ ලකුණු 299ක් ලබා ගන්න. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන කතා කරොත් එimhe ඔව් අවාසනාවන්ත විදිහට අපිට ලබා ගැනීමට හැකියවන්නේ ලකුණු 293ක් පමණයි. ඉතින් හොඳ ස්ටාර්ට්ස් ලබා ගන්නවා. ප්‍රථම නිස්සංග 39යි කමල් මිෂාර ආරම්භක පිටිකර විදිහට ක්‍රීඩා කරනවා. තමගේ මංගල එක්දින ජාතික තරගයේදී ලකුණු 38ක් ලබා ගන්න පන්දු 36කින් කුසල් මෙන්ඩිස් පළවෙනි බෝලින් බිඳුවට දැවි යනවා. සමර වික්‍රම නැවතත් කණ්ඩායමට ඇවිල්ලා අංක 4 ක්‍රීඩා කරන ලකුණු 39ක් පන්දු 48කින් නායක අසලංක ලකුණු 32ක් පන්දු 49කින් ජනිත් දියනගේ ලකුණු 28ක් පන්දු 24කින්. ඉතින් මේ ඔක්කොම හොඳ ස්ටාර්ට්ස් ලබා ගන්න. නමුත් කාටවත් කැපිටලයිස් කරන්න විදියක් හම්බ වෙන්නේ නැහැ. වනිදු හසරංග ඔව් මේ දේ ගැන ගොඩාක් කතා කරා. වනිදු හසරංග කියන මේ ඕල් රවුන්ඩර් අපිට වටිනවා කියන එක. ඉතින් යාට ඕල් රවුන්ඩ් පර්ෆෝම් කරන්න පුළුවන් නම් ඒක විශිෂ්ටයි. ලකුණු 59ක් තනියම සටනගෙන ඉල්ලනවා. ලකුණු 59ක් ලබා ගන්නවා පන්දු 52ක. ඉතින් ඒ වගේම තමයි පන්දු යැවීම ගැන කතා කරොත් එහම කලින් පන්දු යැවීමෙන් කල්ලු 3ක් දවා ගන්න පන්දු වාර 10යි ලකුණු 54යි කල්ලු 3යි. ඉතින් ඕල් රවුන්ඩ් පර්ෆෝමන්ස් එකක් කල්ලු 3ක් ඒ වගේම අර්ධශතකයක්. නමුත් අවාසනාවන්ත විදිහට මේ ගහපු ගාන මදි වෙනවා. මොකද වනිදු ලකුණු ඒ ලබා ගන්න යට සපෝට් එකක් අනිත් පැත්තෙන් ලොකුවට හම්බුන්නේ නැහැ. අපි දැක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනගනවා චමීරත් එක්ක ලකුණු 37ක් ඊට පස්සේ තීක්ෂණත් එක්ක ලකුණු 32ක් එකතු කරනවා. ඉතින් අර ලෝඩ් එකත් එක්ක හොඳට පාර්ට්නර්ෂිප්ස් දානවා. ඉතින් ඒදී චමීර ලකුණු 7ක් පන්දු 19කින් මහේෂ් තීක්ෂණ ලකුණු 21ක් පන්දු 18කින් ලබා ගන්නවා. ඉතින් මේ මොන දේ වුණත් අවසානයේදී ශ්‍රී ලංකාව පරාජයටපත් වෙනවා. හරි. මෙතන කතා කරමු ටර්නින් පොයින්ට් එක ගැන. මේක ඇත්තටම කතා කරොත් මේ අම්පයර් ඩිසිෂන් එකක්. හරි. එතකොට අම්පයර් ඩිසිෂන් එකයි ඒ වගේම අපේ පැත්තෙනුත් පොඩි අවුලක් තියෙනවා. මෙන්න මේ දේ සිද්ධ වෙනවා. කතා කරොත් එහෙම තරඟයේ ඒ වනිදු හසරංග යොමු කරපු පන්දු වාරය තරඟයේ කතා කරොත් එහෙම 24 වෙනි පන්දු වාරය. එතකොට 24 වෙනි පන්දු වාරයේදී දෙවෙනි පන්දුවේදී වනිදු හසරංගට හැකියාවක් ලැබෙනවා කඩුලක් දවා ගන්න. එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? මම කියනවා පිටිකරුවා කවුද කියලා. ඔව් එහිදී ඔවුට හැකියාවක් ලැබෙනවා. හතරවෙනි කවුරුල විදියට පාකිස්තාන කණ්ඩායම 94යි හිටියේ මම කිව්වා. ඒ වෙලාවේ තමයි බාබාසාම වනිදු හසරංග දවා ගන්නේ. පන්දු වාර 23යි පන්දු දෙකක් අවසානයේදී. එතකොට ඒ පන්දු වාරයේම 6 වෙනි පන්දුවේදී ඔන්න LBW අපීල් එකක් යනවා හුසේන් තලාට්ටේ රීව. එතකොට පාකිස්තාන කණ්ඩායම ලකුණු 95යි කඩලු 4යි. ඒ පන්දු වාර 23යි පන්දු දෙකක් අවසානයේදී ඔන්න පන්දු 4කට පස්සේ ඊළඟ පන්දුවේදී LB අපීල් එකක් යනවා හුසේන් තලාට්ටේ රීව. වනිදු හසරංග තමයි පන්දු යොමු කරන්නේ. නමුත් අම්පයර් මේක දෙන්නේ නැහැ. මේක නොට් අවුට් කියලා කියනවා. හැබැයි අපිට මේක රිවිව් කරන්න විදිහක් නැහැ. ඇයි රිවිව් කරන්න විදිහක් නැත්තේ? අපේ රිවිව්ස් දෙක අපි පන්දු වාර 10කට කලින් අරගෙන ඉවර කරලා ඉතින් පන්දු වාර 10ක ඇතුළත මේ රිවිව්ස් දෙකම අපි ඉවර කරගෙන තිබ්බා. ඉතින් ඒක හින්දා අපිට කිසිම රිවිව් එකක් තිබ්බේ නැහැ. ඉතින් අවසානයේදී රීප්ලේස් දැක්කාම හොඳටම පෙනී ගිය දෙයක් තමයි ඔව් මේක කඩුල්ලේ වදිලා ඉතින් මේක අවුට් දෙන්න තිබ්බ එකක් අම්පයර් නොට් අවුට් දුන්නා. අපිට රිවිව්ස් නැහැ, චැලෙන්ජ් කරන්න විදිහක් නැහැ. අවසානයේදී අපිට කඩුල්ල දවා ගන්න බැරි වුණා. ඉතින් අවසානයේදී ඒකම තමයි අපේ හෙනේට හිටියේ. අපි හර්ට් කරේ. මොකද 94යි තිබ්බ එක 92කට 5ක් වෙන්න තිබ්බා. ලේසියෙන්ම කඩලු 5ක් වෙන්න තිබ්බා. නමුත් මොකද්ද වෙන්නේ? මේ දෙන්නට හැකියාවක් ලැබුණා විශිෂ්ට සම්බන්ධතාවයක් එකතු කරන්න. ඉතින් ඒ පාර්ට්නර්ෂිප් එක ලකුණු 138යි. ඔව් හුසේන් තලත් තමන්ගේ මංගල 50 ලබා ගන්නවා. ලකුණු 62ක් පන්දු 63කින් සල්මන් නාගාට හොඳ සපෝට් එකක් දෙනවා. ඉතින් ලකුණු 138ක් ඒ දෙන්න එකතු කරනවා. ඊට පස්සේ තමයි පාකිස්තානට හැකියාවක් ලැබෙන ලකුණු 299ක් ලබා ගන්න. ඉතින් මෙන්න මේ අම්පයරින් වැරද්ද හින්දා ඔව් අපිට මම දැන් සමහරවිට පාකිස්තානයේ ලකුණු 150කට 60කට වගේ තියන්න තිබ්බා. ඒ හිටපු මොමන්ටම් එකත් එක්ක. නමුත් කරන්න දෙයක් නැහැ. ක්‍රිකට් කොහොම තමයි අම්පයරින් ඩිසිෂන්ස් වර්ධිනවා. ඉතින් මෙන්න මේකට රසල් ආනල්ට පොඩ්ඩක් කේන්ති කියලා තිබ්බ අපි දැක්කා. රසල් ආනල් මෙන්න මෙහෙම කතාවක් කියනවා. It was a mistake. I don't know how it was not given out. ඉතින් රසල් ආනල් කියන එක වැරද්දක්. මම දන්නේ නැහැ කොහොමද ඒක අවුට් නොදී හිටියේ කියලා. ඉතින් ඒක අවුට් දෙන්න තිබ්බ දෙයක් මට තේරෙන්නේ නැහැ. මම දන්නේ නැහැ අම්පයර් මේක වැරද්දක්. මේ අම්පයර්ගේ පැත්තෙන් වෙච්ච වැරද්දක්. ඇයි යා මේක අවුට් දුන්නේ නැත්තේ කියලා. ඉතින් ඔව්
අර අවාසනාව අපිට වාසනාවකින් තිබ්බේ නැහැ. අවාසනාවට රිවිව්ස් උත් ඉවරයි. පන්දු වාර 10ක් ඇතුළත රිවිව්ස් දෙකම අපි අරගෙන නාස්ති කරගෙන තිබ්බා. ඉතින් මේ 24 වෙනි පන්දු වාරේ ඉතින් මේ කඩුල්ල මෙතන හම්බුණා නම් පාකිස්තාන කණ්ඩායම 92ට 5යි වෙලා සමාන 95ට 5යි වෙලා සුන් විසිරලා යන්න තිබ්බා. ඉතින් මොනද වුණත් බලමු දෙවෙනි තරගයේ දවසේදී මොකද සිද්ධ වෙන්නේ කියලා.